අපි වැඩේ පටන් ගමු. මුලින්ම ළමයි මැසේජ් එකක් දාන්න මාව පැහැදිලිව ඇහෙනවද? ගැටලුවක් නැද්ද කියලා මුලින්ම මැසේජ් එකක් දාන්න අපි වැඩේ පටන් ගන්න. හරි? ප්‍රශ්නයක් නැද්ද? පැහැදිලිව පේනවද? ගැටලුවක් නැද්ද? හරි. ප්‍රශ්නයක් නැහැ ළමයි. හරි ළමයි හරි. අපි යමු ළමයි වැඩසටහනට. අද දවසේදී ආරම්භක සම්මන්ත්‍රණයේ විදියට සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීම සඳහා තියෙන ඒ විභාගයත් ඒ වගේම ගොවිජන සංවර්ධන නිලධාරී මේ දෙකම කරනවා. ගැසට් දෙකම වෙන වෙනම අපි සාකච්ඡා කරනවා. හරි? ගැසට් දෙකම වෙන වෙනම සාකච්ඡා කරනවා. ඉතින් මේක සාකච්ඡා කරලා ඉවරුණාට පස්සේ ඔයාලගේ ගැටලු සාකච්ඡා කරාටත් පස්සේ අපි අභියෝගතාවය මොකද මේ විභාග දෙකේම අභියෝගතාවය තියෙනවා. හරි? රෙකෝඩින් දෙනවා ළමයි මේක YouTube live එකක් දාලා තියෙන්නේ. රෙකෝඩින් දෙනවා. මේකේ අභියෝගතාවය අපි ඔයාලට දීලා තියෙනවා. ඒ නිබන්ධනය සාකච්ඡා කරනවා. ඉතින් ඒකින්ද ඒක අපි පන්තියේ ලබා දෙන නිබන්ධනය ඔයාලට ප්‍රී ලබා දීලා තියෙන්නේ. ඉතින් අද දවස ප්‍රී කියලා හිතලා පන්තිය හැඳී ඉන්න එපා. එතකොට ටිකක් වෙලා ඉන්නකොට යන්න හිතෙනවා. මොකද හේතුව නිකන් දෙන එකනේ ඒක කියලා. නමුත් අද දවසෙත් ඔයාලා වෙන වැඩක් නැත්තම් වෙන වැඩක් ඒ කියන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන වැඩක් ඔයාලට නැත්තම් මොනවා හරි ඩ්‍රාමා එකක් බලන්න හරි වෙන මොනවා හරි සෝෂල් මීඩියා හරියන්නේ ඒ වගේ වැඩ නෙවෙයි. එහෙම මොනවා හරි ලෙක්චර් හරි මොනවා හරි නැත්තම් ළමයි අත නැදී සිටින්න. මොකද ඔයාලට දැනගන්න පුළුවන් අභියෝගතාවය සම්බන්ධයෙන් අපිට විවිධ දේවල් හොයාගන්න පුළුවන්. හරි? හරි? ඒ විදිහට තියෙන්නේ. හරි පැහැදිලි කරන්න ළමයි. ඒ වගේම ළමයි මම මේක ගැසට් එක දැන් මුලින්ම අපි කස්ටම් එකට අදාළව මේක පැහැදිලි කරනවා. මේක පැහැදිලි කරාට පස්සේ ඔයාලගේ තියෙන ප්‍රශ්න ටික chat එකට දාන්න. හරි? එතකොට මම හැම ප්‍රශ්නකටම පිළිතුරු දෙන්නම්. මොකද මේක සාකච්ඡා කරාට පස්සේ ඔයාලගේ තියෙන බහුතර ප්‍රශ්න निराකරණය වෙයි. හරි? ඉතින් විභාගයට රේගුවට යන්න තියෙනවා කියන්නේ ළමයි ලොකු අවස්ථාවක්. හරි? කස්ටම් එකට යන්න පුළුවන් කියන එක විශේෂ අවස්ථාවක්. ඉතින් කාටවත් අතපාන්න නැතුව දේශපාලනේ හරි වෙන මොනවා හරි තනතුරු වලට හරි මුදලට හරි නැතුව තමන්ගේ හැකියාවේ විභාගයක් ලියලා ඒ වගේ දෙයකට අභිමානයෙන් යන්න පුළුවන් කියන්නේ ළමයි දිගු ගමනක් යන්න පුළුවන්. දිගු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම අභිමානයෙන් වැඩ කරන්නත් පුළුවන්. ඉතින් උපාධිධාරී ඔබ උපාධිධාරියෙක් නම් උපාධිධාරියෙන් නම් මේ වගේ විභාගයට ඇප්ලයි කරන්න. මම හිතන්නේ මේ වෙනකොට ගුරු විභාග වලටත් ඔයාලා අති බහුතරේ දාලා ඇති. ගැටලුවක් නැහැ. මේ සතිය පොඩ්ඩක් එහෙම වුණොත් ෂේප් එකේ පොඩ්ඩක් තියාගෙන එතනින් පස්සේ වැඩ කරන්න වැඩසටහනට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් අපි යමු. පේන එකේ ගැටලුවක් නැහැ නේ ළමයි නේද? දැන් මේ දවස්වල දැන් අද ඊයේ එනවා ළමයි RDB බැංක් ඇසිස්ටන්ට් විභාගේ තිබුණා. ඒකේ රිසල්ට් එමින් ඒ කියන්නේ ඉන්ටර්විව් සිලෙක්ට් කට්ටියට ලෙටර් එමින් තියෙන්නේ. හරි? පන්තියේ ළමයි දැනටත් එමින් තියෙනවා. කාට හරි පේන එකේ ප්‍රශ්නයක් තියෙනවද? ගැටලුවක් නැහැ නේද? ස්කින් එක බොන්ඩ් වෙලා කට්ටියගේ එහෙමද නැත්නම් සමහරලාට ඔයාලගේ සිග්නල් ප්‍රශ්නයක් වුණොත් එනවා. මේ නා සිග්නල් ප්‍රශ්නයක් පෙන්වන්නේ නැහැ ළමයි. ස්කින් එක බොඳ වෙලා. එහෙම වෙන්නේ කොහොමද? මේ සිග්නල් පෙන්වන්න හොඳටම. මෙහෙනම් ළමයි සිග්නල් ප්‍රශ්නයක් පෙන්වන්නේ නැහැ. chat එක ගැටලුවක් පෙන්වන්නේ නැහැ. අපි කරගෙන යමු. කරගෙන යන අතරතුර එහෙම වුණොත් බලමු මොකද කියලා. හරි? දැනටත් එහෙමද ළමයි? YouTube එකේ ළමයි එක මේ channel එකේ live දාලා තිබුණාට මම ඒක මේ public දාලා නැහැ. public දාලා නැහැ list unlist දාලා තියෙන්නේ. ඒක ඔයාලට link එක දාන්නම් ඉවර වුණාට පස්සේ. දැනට එහෙම live බලන්න විදියක් නැහැ. හරි? right දැනටත් ළමයි ස්කින් එක ගැටලුවක් නැද්ද? දැනුත් මේ අකුරු එහෙම පේන්නේ නැද්ද ඔයාලට? මොකද 5 එකේ යන්නේ ළමයි ගැටලුවක් නම් එන්නේ හේතුවක් නැහැ. මේ දක්වා නම් ඇවිල්ලා නැහැ. හැමදාම පන්තිත් කරනවා. ප්‍රශ්නයක් නැහැ. ඉන්න ගැටලු නැති කට්ටිය ඉන්නවද දාන්න බලන්න. අහන ටික ටික හරියයි. හරි පේනවා. හරි ගැටලුවක් නැහැ. එහෙනම් අපි යමු. වැඩේට යමු. අපි යන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දෙවනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට බඳවා ගැනීම සඳහා තියෙන විවෘත තරඟ විභාගය. සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීම තියෙන විවෘත තරඟය. මේක විවෘත තරඟ විභාගයක්. විවෘත කියන එකේ එතකොට අදහස මොකද්ද? මේක අපිට
ඒ අදාළ සුදුසුකම් කියන ඕනිම කෙනෙකුට දාන්න පුළුවන් එකක්. අදාළ සුදුසුකම් තියෙන ඕනිම කෙනෙකුට දාන්න පුළුවන්. හරි. බලමු අපි දැන් මේකේ තියෙන විදිය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දෙවනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුර බඳවා ගැනීම සඳහා විවෘත නායකයෝ සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ආයුධම්පත් බැඳවල ලැබේ. ඒ සඳහා ආයුධම්පත් ශ්‍රී ලංකා විභාගය donate.lk කියලා දන්නවා. donate එක විභාග ප්‍රතිඵල සාමාන්‍ය පෙළ උසස් පෙළ රජයේ තරඟ විභාගයේ ආදී වශයෙන් ඒවා තියෙනවා. වැඩ එබ්බඩියේ පළ කර ඇතේද ආයුධම්පත් ඉදිරිපත් හැකේ මාර්ගගත නැත්තම් ඔන්ලයින් විදියට තමයි. දැන් අපි දන්න කාලෙක ඉඳන් අවුරුදු 3-4ක ඉඳන්ම රජයේ තරඟ විභාග වලට දාන්න තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට තමයි දාන්න තියෙන්නේ. හරි? ඔන්ලයින් ක්‍රමයට තමයි දාන්න තියෙන්නේ. ඒතර ඔන්ලයින් ක්‍රමයට දානකොට ළමයි මේක අර බුක් ෂොප් වල ඒ විදියට අරගෙන යවන්න එහෙම නෑ. එහෙම හොයන්න එපා. මේක අරගෙන ඊට පස්සේ තැපල් කරන්න ඕනේ. එහෙනම් ඉතින් ඔන්ලයින් දාන්න ඕනේ නෑනේ. ඔන්ලයින් දාන්න තියෙන්නේ. ඔන්ලයින් එක A to Z දාන ආකාරය ළමයි එයාලා අපිට ෆෝම් එකක් දාන. ෆෝම් එකකුත් දානවා. අපිට බලා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් මම ඔය උසස් පෙළෙන් වගේ බඳවා ගැනීම වගේ කරන ඒවට නම් මේක ඔන්ලයින් ඇප්ලයි කරන ආකාරයත් රෙකෝඩින් එකක් කරනවා. රෙකෝඩින් එකක් කරනවා. ඉතින් මම හිතනවා උපාධිධාරී ඔයාලට ඒ තරම්ම ඔන්ලයින් ඇප්ලයි කරන එක සම්බන්ධයෙන් කරන එක අවශ්‍ය නැහැ කියලා. ඔයාලා විද්‍යාර්ථීන්නේ විද්‍යාර්ථී යම් ලෙවල් එකක ඉන්නේ. හරි? මේක නිසා මේක ආයුධම්පත් බාර ගන්න අවසාන දිනේ ළමයි 20යි 26යි 6යි 8. ඒ කියන්නේ ළමයි ජුනි 8 වෙනකන් තියෙන. ඉතින් මේක ඔයාලට සුදුසුකම් තියෙනවා නම් ජුනි 8 වෙනකන් ඉන්න එපා. ඊට කලින් ඉඳලම දාන්න නැත්තම් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒක විසඳ ගන්න හැකියාවක් නැති වෙන හින්දා ඔයාලට සුදුසුකම් තියෙනවා ඉක්මනින් දාන්න. හරි? මාර්ගගත ආයුධම් බාර ගැනීම 5යි 11යි 5යි 11 වෙනිදා 9 ඉඳලා ඊට පස්සේ 6යි 18 රාත්‍රී 9 වෙනකම් මේක දාන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේකේ තියෙනවා ළමයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගුවේ අධිකාර තනතුර බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාග කොමල ජනනාවේ 20යි 26යි අගෝස්තු මාසයේදී කොළඹදී පමණක් පැවැත්වෙනවා. ඒතර මේක කොළඹ තියෙන්නේ මේ අගෝස්තු මාසයේ කියන කනල ළමයි ෂුවර් එකට අගෝස්තු තියෙනවා කියලා අපිට කියන්න අමාරුයි. මොකද රජයේ දැනට මේ දක්වා තිබුණු ඒවා අනුව කියන්නේ මේ දක්වා තිබුණු ඒවා අනුව කිව්වොත් සාමාන්‍යවක ඒ දිනේ කිව්වොත් තියෙන ඒවාත් තියෙනවා සමහර ඒවා නෑ ළමයි. බහුතර ඒවා නෑ. ටිකක් තව ඉස්සරහට එන. කලින් තියන්නේ පස්සට යන එක තමයි වෙන්නේ. දැනට ඉතින් අගෝස්තු වල තියෙනවා කියලා අපි හිතාගෙන තියාගමු. විභාග පවත්වන දිනේ යථා කාල දෙනු ලැබෙන විභාගයේ කල් දැමීම හෝ අවලං කිරීම බල විභාග කොමසාරිස් වලයි තියෙන්නේ. හරි. පාසන සුදුසුකම් ඇති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම මෙම තනතුර සඳහා ආයුධම් කරන්න අවශ්‍යයි. හරිද? එතකොට මෙතන යෝග්‍යතාවය තියෙනවා. ආයුධම් කර ඔහු අය ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒවා සාමාන්‍ය දේවල් විශිෂ්ට චරිතයක් තියෙන ආයුධම් පත්‍ර බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 21කට නොඅඩු සහ අවුරුදු 35ට නැවැඩි වී තිබේ. කියන්නේ අවුරුදු 21යි 35යි අතර වෙන්න ඕනේ. හරි අවුරුදු 25යි 35යි අතර. එතකොට ළමයි එතනදී කියලා තියෙන්නේ 91 6යි 8 හෝ ඊට පසුව ඒ වගේම 2005 6යි 8 හෝ ඊට කලින් මෙන්න මේ කාලය ඇතුළත. එතකොට ඔයාගේ උපන්දිනේ මෙන්න මේ පරාසය තියනවද බලන්න. හරි? මේ දිනයත් අදාළයි ළමයි. මේ දිනයත් එක්ක මේ කලාපේ තියනවද බලන්න. කාට හරි ඒ දිනේ නැත්නම් අපි හිතමු කාගේ හරි තියනවා 91 5යි 2. 91 5යි 2 තියෙනවා. එතකොට ළමයි මේකට වඩා ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අවුරුදු 35ට වඩා යා වැඩිමල් කෙනෙක්. නැත්නම් අපි කිව්වොත් 91 6යි 7 දවසයි පස්සට ඇවිල්ලා තියෙනවා. කියන්නේ දවසක් වැඩිමල් මේ කියන දවසට වඩා දවසක් වැඩිමල්. දාන්න බෑලම. වයස කියන එක මේ සීමාවේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයාට උපාධි එකක් තිබුණද, දෙකක් තිබුණද, සෙකන්ඩ් අපර් එකක් තිබුණද, ෆස්ට් ක්ලාස් එකක් තිබුණද, ඔයාට PhD එකක් කරලා තියෙනද අදාළ නැහැ. කැසට් එකේ විදියට ළමයි වයස මේ සීමාවේ තියෙන්න ඕනේ. ඒකේ නැත්තම් දාන්න බෑ. ඔයාලා දාන්න පුළුවන්. දැම්මට පස්සේ ළමයි සමහරට විභාගෙත් එයි. විභාගෙ ලියන්නත් පුළුවන් වේ. රිසල්ට් උත් එයි. ගැටලුවක් නැහැ. හැබැයි ඉන්ටර්විව් එකට ගියාට පස්සේ මේක චෙක් කරනවා. ඉන්ටර්විව් ගියාට පස්සේ ඔයාලගේ චෙක් කරනවා. ඉන්ටර්විව් එකේට ගියාට පස්සේ ළමයි සර්ටිෆිකේට් වෙරිෆයි කරනවා මුලින්ම ඉන්ටර්විව් එකට කැඳවන්න කලින්. එතනදී වාගේ සුසුකම් තිබුණ නැහැ නම් ආයිත් ඉන්ටර්විව් එකට ගන්න කලින්ම හරවලා එනවා. හරවලා එනවා. හරි ඒක මතක තියාගන්න. හරි. ඊට පස්සේ ආගමික නිකායක පැවිදිවරයෙක් දන කිසිදු දැනැත්තෙකුට මේකට ආයුධම් කරන්න බෑ කියලා තියෙනවා. ශාරීරික යෝග්‍යතාව මෙන්න මේකත් බලා ගන්න ළමයි. කස්ටම් එකේ මෙන්න මේක ආයුධම් කරුවගේ උස අඩි 5ල් අඟල් 5ට නොඅඩු විය යුතුය. ඒ කියන්නේ අවම අඩි 5යි අඟල් 5ක්වත් තියෙනවා. පිරිමි කෙනෙක් නම් අඩි 5යි අඟල් 5. කවුරු හරි ගොස් සර් අඩි 5යි අඟල් 3යි තියෙන ගැටලුවක් නැද්ද? නැහැ ගැටලුවක් තියෙනවා. දාන්න බෑ. දාන්න පුළුවන් අර ප්‍රශ්න තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක තියෙන්න ඕනේ ඔයාලගේ. අනිවාර්යයෙන්ම අඩි 5යි අඟල් 5 තිබිය යුතුයි. හරි? පපුව ප්‍රසාරණය කළ විට
අඟල් 33ට නොඅඩු. ඒ කියන්නේ 33ට වඩා වැඩි වෙනවා. පපුව අඟල් 33ට වඩා වැඩි වෙන්න ඕනි ප්‍රසාරණය කරාට පස්සේ. පිරිමි කට්ටිය. පිරිමි අයදුම් කරුවන්ගේ. හරි. එතකොට මේක ඔයාලගේ තියෙනවද බලන්න. ඉතින් මේ පපුව එහෙම තියෙනවද මේවා බලන්න කොහොමද සර්? ඉතින් බලන්න ටේප් එකක් කරගෙන YouTube එකේ එහෙම ගහලා බලන්න කොහොමද පපුවේ මට්ටම බලන්නේ කොහොමද කියලා. ඒක බලන්න. ඒකෙන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ එතන ඒක හරි. ඊට පස්සේ මෙතන කාන්තා කෑල්ල කොහෙද තිබුණේ අපේ මේ අයදුම්කාරයන්ගේ උස අඩි 5යි අඟල් 3ක් තියෙන. කාන්තාව ගත්තොත් අඩි 5යි අඟල් 3ක් තියෙනවා. අඩි 5යි අඟල් 3ක් තියෙන. ඒතකොට මේ මට්ටම යාළගේ බලනවා. ඒක තමයි එතන බලනවා කියලා තියෙන්නේ. අධ්‍යාපන සුසුකම්. හරි අධ්‍යාපන සුසුකම් මෙන්න මේ විදිහට බලන මෙන්න මේවා ගොඩක් කට්ටිය පටලවාගෙන තිබුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදානය කරන ආයතනයක් වශයෙන් පිළිගත් ආයතනයෙන් විසිබරන වසර 3කට නොඅඩු. වසර 3කට නොඅඩු. ඒ කියන්නේ ළමයි සාමාන්‍ය උපාධිය ප්‍රමාණය. හරි? උස වැඩි කරගන්න ඉතින් එහෙම හදිසිය කරගන්න බෑනේ ළමයි. බර වගේ ගන්න වැඩි කරගන්න පුළුවන්. උස වගේ එකක් හදිසිය කරගන්න බෑනේ. හරි? මම හිතන්නේ ඒක කරගන්නම් බැරි එකක්. හරි? ළමයි ඔක්කොම මම කියලා දෙන්න. හරි? එතන වසර 3කට නොඅඩු ඒ කියන්නේ උපාධියක් තියෙන. ඒ කියන්නේ ජෙනරල් උපාධියක් තිබුණොත් ප්‍රමාණවත් ළමයි. ඒක ළමයි විශ්වවිද්‍යාලය ඇතුලෙන් ගත්තද බාහිර උපාධි විදියට ගත්තද නැත්නම් UGC approve තියෙන යුනිවර්සිටි එකකින් ගත්තද අදාළ නැහැ. ඒ ඕනෙම එකකින්. හරි? විශ්වවිද්‍යාල පදේ ඒ කියන්නේ UGC approve නම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ SB හරි මොනවා හරි ස්ලිට් හරි ඒ වගේ එකක් නම් UGC approve තියෙනවා නම් ගැටලුවක් නැහැ ළමයි. හරි? එතකොට ඒ ඕනෙම එකකට දාන්න පුළුවන්. හරි දාන්න පුළුවන්. හරි? සහ ඊට අමතරව මේක තියෙන්නත් ඕනි. මෙන්න මේකත් බලනවා. අධ්‍යයන පොදු සාතිකපත සාමාන්‍ය පෙළ විෂයක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවට අවමාශයෙන් සම්මාන සාමාර්ථයක් තිබිය යුතුයි. හරි? සම්මාන සාමාර්ථයක් තිබිය යුතුයි. හරි? එතකොට ඉංග්‍රීසි වලට අවම 100ක් තියෙන්න ඕනේ. හරි? හරි? KDU එක ළමයි UGC approve නේද? පොඩ්ඩක් ඔයාලා බලන්න. මට ඒක හරියට මතක නැහැ. UGC approve නම් ගැටලුවක් නැහැ. හරි? අවමාශයෙන් සම්මාන සාමාර්ථයක් කියන්නේ 100ක්. sorry. C සාමාර්ථයක්. C සාමාර්ථය. අවම C. එතකොට C හරි B හරි A හරි. එතකොට ඒකේ ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් සර් පළවෙනි පාර නෑ මට S එකක් තියෙන්නේ දෙවෙනි පාර C එකක් තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ ළමයි. අපිට මේක කියන්න කියලා නෑනේ පළමු වර කියලා නෑනේ අපිට. හරි? පළමු වර එක හරි? හරි? මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි මේ විදිහට තියෙන්නේ. මේක ළමයි මේ අලුතෙන් දෙන එකක් නෙවෙයි. හරි? මේ අඬුවෙන් දෙන එකක් නෙවෙයි. මේ සමහර ජොබ් තියෙන එකේ දැන් මේක අර රේගු අධිකාරී වගේ මේ පොලිස් වගේ දේවල් හමුදා වගේ දේවල් එහෙම විශේෂ අවස්ථා තියෙනවා ළමයි. ඒකේ දැන් අපිට උපාධියක් තිබුණා කියලා පොලිසිය හරි හමුදාවට යන්න බෑනේ. ඒ වගේ මේ රේගු එකෙත් තියෙනවා ළමයි එහෙම. හරි? ඉතින් ඔයාලට මම ඊළඟට කියන්නේ ඉතින් ගොවිජන සංවර්ධන නිලධාරී තියෙන ඒකෙත් ඉතින් මේ සැලරි එක සේම් යන්නේ. අනිත්‍ය බැංකු විභාග හරි ආදේශීය ආදායම් හරි ඊට පස්සේ පරිපාලන විභාග හරි ප්ලෑනින් සර්විස් හරි ඊට පස්සේ ඔය තියෙන ගුරු විභාගය කිසිම එකක මේ ශාරීරික එක බලන්නේ නැහැ උස බලන්නේ නැහැ. හරි? මේ වගේ එකකදී බලනවා. මේක නිකන් පොලිසිය වගේ රේගු වගේ එකක බලනවා. තව ඔය බන්ධනාගාර නියාමක වගේ බලනවා. ඒ වගේ වගේදී බලනවා. ඒ වගේ ඒවාදී බලනවා. හරි? ඊට පස්සේ තියෙනවා ළමයි මෙතන 100ක් ඇත. එතන පළවෙනි පාරද දෙවෙනි පාරද තුන්වෙනි පාරද අදාළ. වෛකල්පිත සාමාර්ථ අදාළ නැහැ. ඉතින් මේකේ සමහර විෂයන් තියෙනවා ළමයි ඉංග්‍රීසිත් තෝරාගත් විෂයක් විදිහට කරන අවස්ථා තියෙනවා. එතකොට එහෙම කෙනෙකුට බොහෝ වෙලාවට ළමයි ඒක ඉතින් ඔයාලට අදාළ වෙන්නේ නැහැ. ඔයාලට ඉංග්‍රීසි වලට කීවෙනි වාර හරි වාට 100ක් තියෙනවා මේක ඇප්ලයි කරන්න පුළුවන්. හරි? 100ක් තියෙනවා වාට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. හරි? ඒ වගේම කාට හරි සාමාන්‍ය පෙළ 100ක් නැත්නම් ළමයි අධ්‍යයන පොදු සාධිකත්‍ර උසස් පෙළ ඒ කියන්නේ A level වලට A level වලට විභාගයේදී විෂයක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථය. ඒ කියන්නේ සාමාන්‍ය සාමාර්ථය කියලා කියන්නේ S එකක් ප්‍රමාණවත් ළමයි. ඒ කියනවාට උසස් පෙළ විභාගයේදී විෂයක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවට. විෂයක් වශයෙන් ළමයි විෂයක් වශයෙන් වාට ඉංග්‍රීසි භාෂාවට S එකක් තිබිය යුතුයි. S එකක් තියෙනම් ඒත් ඔයාලා කරන්න පුළුවන්. හරි? ඊළඟට තියෙනවා ළමයි ඒකෙත් අපිට ගාන කියලා නැහැ ගැන. උපාධියට අදාළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තු සිටින කිසිම අයෙකුට
මේ විභාගයට පෙනී සිටින උපාධියට අදාළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට මේක දාන්න බෑ කියලා තියෙනවා ළමයි. හරි. දැන් ඉස්සෙල්ලා නම් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියක ඉෆෙක්ටිව් ඩේට් එකත් එක්ක දාන්න හැකියාව දුන්නා. නමුත් මේක දාන්න දැයි දෙන. කෙසේවද පිළිගත් විශේෂ උපාධි සමත් වූ අයෙකුට ඇයට උපාධි විභාගය සමත් වූ බවට එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිය ලබාගත් නිල ලිපියක් ඉදිරිපත් කර ආසන විභාගයට පෙනී. ඒතකොට කාට හරි එක සමත්ලා තාම කන්වර්සේෂන් එහෙම තිබිලා නැහැ. ඔයාලා සමත් කියලා තියෙනවා. එතකොට ලේඛකාධිකාරියෙන් ලෙටර් එකක් ගන්න පුළුවන් නම් මෙයා විභාගේ සමත්. මෙන්න මේ දවසට තමයි ඉෆෙක්ටිව් ඩේට් එක. අර කියලා තියෙන දවසට කලින් ඉෆෙක්ටිව් ඩේට් එක තියෙනවා කියලා තියෙනවනම් ඔයාලට ගැටලුවක් නැහැ. හරි? ඔයාලට ගැටලුවක් නැහැ. එතකොට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට මේ අවස්ථාව බලන්න. ඊට පස්සේ ළමයි මේ සේවා කොන්දේසි වැටුප් මෙවතනතොට ආයත් ඒකාපද වැටුප් ප්‍රමාණය මෙතන රාජ්‍ය සේවා පරිපාලන අංක 10 20 25 90 MN5 දරන වැටුප් එකෙන් තමයි ඔයාලට වැටුප් ලැබෙන්නේ. MN5 දරන වැටුප් කාණ්ඩයෙන් 58යි මේ ටික ඔක්කොම එකතු වෙලා අපිට එනකොට මෙන්න මේ වගේ අගයක් ඔයාලට එනවා. මේකේ ළමයි කැපිලා හිට මේට වෙනවා. අපිට මෙන්න මේ වගේ වැටුපක් ඔයාලට තියෙනවා. හරි? ඉතින් ඕකේ තියෙනවා ළමයි ඉන්ක්‍රිමන්ට් වැඩි වීම එකතු වීම ඒ ආදි වශයෙන් ඒවා තියෙනවා. තව ETF EPF වලට කැපෙන ඒවා තියෙනවා. ඒකත් එක්ක තියෙනවා. මෙන්න මේ වගේක් තියෙනවා. මෙම තනතුරු ස්ථීර විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබඳ රජයේ විසින් පරිගණන කරන ලබන ප්‍රතිපත්තිය තියෙනවට යටත් විය යුතුයි. ඒවා සාමාන්‍ය දේවල් ඒ තරම් අපිට අවශ්‍ය නෑ ළමයි. තෝරාගත ආයතන කරන පත්තිමේ සිට අවුරුදු 3ක පරිවාස ක්‍රම. මේක ළමයි රජයේ තරඟ විභාගවල තියෙන එකක්. බය වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. ඕනෑම රජයේ පත්තිමක් දෙනවා පරිවාස කාලයක් තියෙන. ඒ කියන්නේ වාගේ කල් ක්‍රියාවන්ව ජොබ් එක දෙනවද නැද්ද කියලා. ඉතින් සාමාන්‍ය ඉතින් නොදී ඉන්නේ නැහැ. හරි? හරි? ඒ දේ තියෙනවා. හරි? ඊළඟට පත්වීම ලබන දිවිනේ ඕනෑම ප්‍රදේශයක තියෙනවද මේ සේවය කරන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් තියෙනවා. ගුරු විභාග ගත්තම මේවා තියෙනවා. එතකොට වෛද්‍ය පරීක්ෂණෙන් මේක තියෙන්න සුදු වෙන්න දැන් සාමාන්‍ය රජයට පන්දර ගත්තට පස්සේ මෙඩිකල් එක අනිවාර්යයෙන්ම කරනවා. හරි? ඒක පරීක්ෂාව තියෙනවා ළමයි. පත්වීම ලබන දිවාරා දෙකේදීම සේවය සිදු වේ. මෙන්න මොහුගේ දිවයිනේ ඕනෑම පළාතක සේවය කරන්න අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාන අනුව ගන්න පුළුවන් ළමයි ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. තනතුරට බඳවා ගැනීමට හෝ තනතුර ස්ථිර කිරීම ප්‍රථම අධිකරණයේ චාර්යාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය මගින් වාර්තාවක් ඇඳවනු ලැබේ. ඒ අනුව රේගු දෙපාර්තමේ සේවයෙන් නුසුසු බව රේගු අධ්‍යක්ෂ සේනාව විසින් තීරණය කරනු ලැබූ අයෙකුගේ ආයතනකාරී ප්‍රතික්ෂේප කිරීමට හෝ දේම විවාද කිරීම කටයුතු. ඒ කියන්නේ එයා සම්බන්ධයෙන් ඔය පොලිස් පොතේ නම එහෙම ලියවිලා තියෙනවා නම් එහෙම බෑ. හරි? ඒ විදිහට තියෙන අපරාධයකට සම්බන්ධයෙන් වෙලා තියෙනවා නම් උසාවියක වරදකරුවෙක් වෙලා වගේ තියෙනවා මේකට ආයතන කරන්න හැකියාවක් නැහැ. හරි? මේක අසත් පාඩේ පළවෙනි කොටසේ ආවෙනි ඡේදයේ ආරම්භක වලට ඇති රාජ්‍ය සේවයේ තනතුර කෙරෙන පත් කිරීම වලට අදාළ පොදු කොන්දේසි අවධානය යොමු කරේ. අපි සාකච්ඡා කරපු එක ළමයි. ඊට පස්සේ මෙතන තියෙනවා අපහැදිලි අත්අවුල වැඩි අක්ෂර වින්‍යාස ලකුණු අඩු කරන ලැබේ. භාෂා මාධ්‍ය රාජ්‍ය භාෂාවෙන් හෝ විය යුතුය. ඉල්ලුම් කරන මාධ්‍යයට වසු වෙනස් කිරීමට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා තියෙනවා මෙතන. මෙතන මෙන්න මේ කැල අපි සාකච්ඡා කරගෙන යමු. මෙන්න මේවා තමයි ළමයි අපිට වැදගත්. අර කියන කාරණා අපිට ඒ තරම් වැදගත් දේවල් නෙවෙයි. මෙන්න මේ කියන කාරණා තමයි අපිට තියෙන්නේ. මෙතනදී තියෙනවා ළමයි විභාග පටිපාටිය බඳවාගෙන විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත. ඒ පිළිබඳ අභියෝගතාවය. අපි කියනවා IQ පේපරේ පැයක පේපරයක් තියෙන. ලකුණු 100ක් ලැබෙනවා. ලකුණු 100ක් ලැබෙනවා. හරි? ඊට පස්සේ ළමයි ඉංග්‍රීසි භාෂාව. මේ පේපර් දෙකම ළමයි අපි සාකච්ඡා කරනවා. අභියෝගතාවය මම කරනවා. ඊට පස්සේ අනිත් සර් ඉන්නවා. ඒ සර් ඉංග්‍රීසි භාෂාව සාකච්ඡා කරනවා. හරි? ඒක යන බය වෙන්න එපා. ඒතර ඒක පැය එකමාරක පේපරයක් තියෙනවා. ඉතින් ওই පේපර් දෙකට තමයි ඔයාලට සූදානම් වෙන්න අවශ්‍ය වෙන්නේ. අපි ඊළඟට ළමයි පේපර් දෙක දැනගත්තට පස්සේ අපි වැදගත්ම එක තමයි සිලබස් එක. සිලබස් එක මොකක්ද එන්නේ කියන එක සම්බන්ධයෙන් අභියෝගතාව. අභියෝගතාවය කියලා තියෙනවා අපිට මෙන්න මෙහෙම. මේ ප්‍රශ්න පත්‍රයේ අයදුම්කරුවන්ගේ අයදුම්කාරියන්ගේ භාෂා ප්‍රවීණත්වය හා තර්කන ශක්තිය මැනීම සඳහා වන බහුවර්ණ හා කෙටි පිළිතුරු සැපීමේ මාදිලියේ ප්‍රශ්න 50කින් සමන්විත වේ. හරි ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන සාමාන්‍ය තත්ත්වයේ තියෙන පේපරේ ඉන්නේ තමයි IQ පේපරයක් මෙන්න මේ විදිහට. ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය. අයදුම්කරුවන්ගේ අයදුම්කාරයන්ගේ ඉංග්‍රීසි භාෂා කියවීම, ලිවීම, අවබෝධය හා සංවේදන හැකියාව පරීක්ෂා කිරීම සඳහා මේක තියෙන. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න අවශ්‍ය වෙනවා. හරි? මෙන්න මේ පේපර් දෙක තියෙන. දැන් විභාගේ ටාගට් කරන කෙනෙක් නම් ගොඩාක්ම වැදගත් හරිය තමයි මෙතන. හරි? ගොඩාක්ම වැදගත් හරිය මෙන්න මේ අවස්ථාව. එතකොට ඒකට අවශ්‍ය මේ විභාගයේ සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යලේ පාත්වල ලැබෙන ආයතනකරු විභාගයට පෙනී සිටිය යුතු වන්නේ මෙම නිවේදනයේ සුසුකා ලබන විභාගයට යෝග්‍ය
තමන් පෙනී සිටින භාෂා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාෂාවෙන් හෝ විය යුතුයි. ඉල්ලුම් කරන මාධ්‍ය පසුව වෙනස් කිරීමට ඉඩ කරනු ලැබේ. අපහැදිලි අත්අකුරු සහ වැරදි අක්ෂර වින්‍යාස ලකුණු අඩු කරනවා කියලා තියෙනවා. විභාගයේ පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍ර විභාග අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර දීම ලෙස නොසැකිය යුතුය. ඊළඟට ඒ කියන්නේ ඔයාලා තමයි විභාග ප්‍රවේශ පත්‍ර කියලා ආවා කියන්නේ ප්‍රවේශ පත්‍ර ආවා කියන එකේ අදහස ඔයාගේ සුදුසුකම් සම්පූර්ණ වුණා කියන එක නෙවෙයි. දැන් ඕකේ කිසිම වයස ප්‍රශ්නයක් තියෙන කට්ටිය දැම්මත් එනවා. මොකද අතිවිශාල ගානක් දැම්මට පස්සේ ඔක 1 by 1 බොහෝ වෙලාවට බැරෙන්නේ නැහැ. එතකොට එනවා ඒක සුදුසුකමක් නෙවෙයි කියලා තියෙනවා. හරි. එක් එක් ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50ක් ගන්න ඕනේ. ඒවා සාමාන්‍ය දේවල් තියෙන ඒවා ළමයි. ලකුණු වල එකතුව පුරාපාරු සංඛ්‍යාවෙන් දෙගුණයක් වන අතර. හරි. දෙගුණයක් කරන සංඛ්‍යාව ආයතන කරව ඇතුළත් විභාගාංග පිළිවෙල සකස් කරන ලේඛනය මේ විදිහට ප්‍රසිද්ධ කරනවා. ඒ කියන්නේ ළමයි පුරාපාරු සංඛ්‍යාවට වගේ දෙගුණයක් ඉන්ටර්වයුව කැඳවනවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. පරීක්ෂණ මණ්ඩලය ලැබේ. එහිදී ක්‍රීඩා කුසලතාවසන පාසනල් ලබන ලකුණු. මෙතන ළමයි ඒ අදාළ ඒවට ලකුණු ලබා දෙන ආකාරය, ජාතික මට්ටමේ ස්ථාන, දෙවන ස්ථාන, තුන්වෙනි ස්ථාන, ජාත්‍යන්තර මට්ටමේ ඒවා මේ සාමාන්‍යව තියෙන ක්‍රීඩා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ප්‍රථම දෙවන ස්ථාන සම්බන්ධයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ ඉන්ටර්විව් එකකින් ළමයි. හරි. ඒ ටික අපිට ඒ තරම්ම ඒ ටික බලා ගන්න ළමයි මම 1 by 1 කියන්නේ නැහැ. ඊට පස්සේ මේ ටික තෝරා ගැනීම පදනම දී ළමයි ලිඛිත විභාගයෙන් සමත් වූ සම්මුඛ පරීක්ෂයේ සුදු කල්ලත් අයදුම් කරුවා අධිකාරිය බඳවා ගැනීම සඳහා මුදල් මද ක්‍රමසම ආර්ථික පුරාපුර සංඛ්‍යා යටත්ව පිරිනැම සඳහා තෝරා ගන්නවා බඳවා ගැනීම අනුව පුරාපාඩු සංඛ්‍යා 10%කට නොවැඩි ප්‍රමාණයක් කාන්තාරයක 10%කට නොවැඩි. හරි. එතකොට 10%ට වැඩි ප්‍රමාණයක් කාන්තාර නිලධාරීන් සඳහා වෙන් වෙනවා කියලා තියෙනවා. හරි. ඒ ටිකත් හරි. ප්‍රතිඵල නිකුත් කිරීම ලිඛිත පරීක්ෂණය සමග සම්මුඛ පරීක්ෂණය සුදුකම් ලැබුව අධිකරණ සම්මුඛ පරීක්ෂණ ලකුණු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ලබා දුන් පසු එම ලකුණු හා ලිඛිත පරීක්ෂණයේ මුල් ලකුණු එකතු කිරීමේ අවසාන ප්‍රමුඛතා ලේඛනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලේගුරු අධ්‍යක්ෂ ජෙනරාල් මේ ටිකම කියව ගන්න ළමයි. මෙන්න මේ විදිහට තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ රිසල්ට් මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ ටික මම හිතනවා සාමාන්‍ය තරක විභාගයේ තියෙන ටිකමයි තියෙන්නේ ළමයි. ඒ ටික බලා ගන්න. ඊට පස්සේ මේකට මෙතන තියෙන ළමයි සෑම ආයතනයක කියන්නේ තනතුරට අදාළ සුදුසුකම්. තනතුරට අදාළ සුදුසුකම් විභාගයේ සඳහා ආයතන පත්‍ර බාර ගන්නා අවසාන දිනට පෙර සම්පූර්ණ කර තිබීම අවශ්‍යයි. ඒ කියන්නේ ළමයි ඔයාලගේ වයස, උපාධිය, ඉංග්‍රීසි වලට 100ක් තියනවද? ඒ කියන කාරණා ළමයි ඔක්කොම මෙන්න මේ අවස්ථාවට සම්පූර්ණ කරන්න ඕන. හරි? මෙන්න මේ කියන අවස්ථාවට නැත්තම් කිව්වත් අර කිව්ව 6යි 8 වෙනි 6යි 8 නේද තිබුණේ? උඩ අපිට තිබුණේ 6යි 8 වෙනිදා නේද? යුනි මාසේ 8 වෙනිදානේ. අවසාන මේකට බඳවා ආයුධම් කරන්න පුළුවන් අවසාන දිනේ 6යි 8නේ. ඒ 6යි 8 දින ට පෙර ඔයාලගේ සම්පූර්ණ වෙන්න ඕන. හරි? 6 දින 8ට පෙර සම්පූර්ණ වෙන්න ඕන. හරි? ඊළඟට මේකේ තියෙන ඉතින් සාමාන්‍ය පරිදිම තමයි මේක කොහොමද කරන්නේ ඔන්ලයින් තියෙන්නේ. එතකොට ඔයාලගේ SMS එකක් එනවා. පත්‍රිකා පිරීම සම්බන්ධයෙන් තියෙන්නේ. ප්‍රධාන විදිහට තියෙනවා. විභාග ගාස්තු ළමයි 1000ක් තියෙන එක කාඩ් එකෙන් බොහෝ වෙලාවට බැංකුවෙන් ගෙවන්නත් පුළුවන් කාඩ් එකෙන් ගෙවන්න යන ළමයි නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. මොකද කරදරය අර විදිහට බහුතර කට්ටිය කාඩ් තියෙනවානේ. ඒකින්ද කාඩ් එකෙන් ගෙවන්න රුපියල් 1000 කාඩ් එකෙන් ගෙවන්න. හරි. ඒ විදිහට තියෙනවා. කෙටි පණිවිඩයක් ඉතින් ළමයි ගෙවුවට පස්සේ ඔයාලට එනවා. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කර ගන්නත් පුළුවන්. සාමාන්‍ය පරිදි තියෙන ටික. විභාගික ආශ්‍රේ ආදී වශයෙන් තියෙනවා. විභාග ප්‍රවේශ පත්‍ර ළමයි එතකොට ළමයි අවසානයේට ඊට පෙර ඔයාලට එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්නේ ළමයි විභාගයට සතියක් වගේ තියලා ඉන්නේ. දැන් ගුරු විභාගයේ තියෙනවා 24 මේ මාසේ 24 තියෙනවා. ඇඩ්මිෂන් එන්න පටන් ගත්තේ මම හිතන්නේ දවස් 3කට විතර කලින්. හරි. ඒ කියන්නේ සතියක් කමාරකට කලින් එනවා. හරි. කලින් ඔයාලට ලින්ක් එක උත් එනවා. ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ගෙදරටත් එනවා. මේ දෙකම තියෙනවා. හරි. ඒ ටික තියෙනවා. මෙතන ඔයාලගේ ටික තියෙනවා. ප්‍රවේශ පත්‍රය අත්සන් සහතික කර ගැනීම සම්බන්ධයෙන් ඒ ටික තියෙන ළමයි ඒ ටිකත් අපිට වැදගත් ගමන් නැහැ. මොකද ඒ ටික අපි අදගෙන ඊට ID එක විදේශ ගමන් බලපත්‍රයක් හරි රියදුල් බාරපත්‍රය හරි ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන්. හරි. ඒ ආදි වශයෙන් තියෙනවා සුදුකම් පිළිබඳ ලියවිලි. සම්මුඛ පරීක්ෂණයට මෙන්න මේ විදිහට ටිකක් තියෙනවා කියලා තියෙනවා. ඒකත් අපිට ඒ තරම්ම අදාළ නැහැ. අපි විභාගයෙන් දැන් ફોකස් කරන්නේ. එතකොට මෙන්න මේව තොරතුරු ටික තියෙන ඒ ටිකත් කියව ගන්න. ඔයාලට ඒ සහතික සම්බන්ධයෙන් මෙන්න මේවා කරන එක සම්බන්ධයෙන් උපයන සහතිකයේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් පදිංචිය සම්බන්ධයෙන් භාෂාව සම්බන්ධයෙන්
අධ්‍යාපන සුසුකම් සම්බන්ධයෙන් ඒ ආදී වශයෙන් තියෙන ඒවා තමයි මෙන්න මේ ටිකේ තියෙන්නේ. හරි. ඒතර මෙන්න මේ ටික සුසුකම් ටිකට අදාළව තමයි ඔයාලට මේකට දාන්න තියෙන්නේ. හරි. මේකට ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් ළමයි ඔයාලගේ උපාධියක් තියෙනවා නම් ඉංග්‍රීසි වලට 100කකුත් තියෙනවා නම් ඉංග්‍රීසි වලට 100කකුත් තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ උස්ස සහාර පපුව කියන ඒ ශාරීරික ලක්ෂණ ගැටලුවක් නැත්තම් අති බහුතරේ ළමයි මේ විදිහට තියෙනවා. ඒ විදිහට තියෙනවා ළමයි ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඒ විදිහට දාගෙන යන්න තියෙන්නේ. කරගෙන යන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි ඔයාලගේ දැන් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට මේකේ හඳුනා ගන්න තියෙන්නේ. විභාගයේ සබ්ජෙක්ට් දෙක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් අභියෝගිතා අපි ගුරු විභාගයේ කියලා ළමයි දැන් කරන්නේ 40 වෙනි IQ ප්‍රශ්න පත්‍රයේ තියරි කොටස් නෙවෙයි. ප්‍රශ්න පත්‍ර 40 කරන්නේ. හරි. අද සාමාන්‍ය දෙනේ ප්‍රශ්න පත්‍ර කරනවා. ඒක අනුමාන සාමාන්‍යදී 12 කරන්නේ. බුද්ධි පරීක්ෂණ අපි 40 කරලා තියෙනවා. බොහෝ වෙලාවට 45ක් විතර ඉන්නේ. 45ක් කියන්නේ ළමයි ලොකු ප්‍රමාණයක්. නිකන් ආවට ගියාට යවනේ. ඔතනින් සාමාන්‍ය අවම 30ක්වත් පසුගිය ප්‍රශ්න පත්‍ර. විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් ලොකු ගාණක් ළමයි. ඉතින් ඒ ටික ආවරණය වෙන ඉංග්‍රීසිත් එහෙමයි. සූදානම් වෙන්න තියෙන්නේ ළමයි අපි මේක දැන් අද සිකුරාදානේ මේක ඉරිදා. ඒ කියන්නේ 17 වෙනිදා ඉඳලා පටන් ගන්නවා. 17 වෙනි ඉරිදා රාත්‍රී 7:30 ඉඳලා පටන් ගන්නවා ළමයි. එතකොට මේකේ සම්පූර්ණ මාසික ගාස්තුවක් ගන්න අපි මාසෙකට 2000ක්. ඒ කියන්නේ අපි මාසෙට දින 4ක් පන්ති පවත්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සතියේ දින 4 බැගින් එතකොට මාසෙට ගත්තොත් දින සාමාන්‍ය 15ක් 16ක් විතර කරනවා. හරි. ඒ වගේ ගානක් මාසෙට කරනවා. ඒ විදිහට තමයි අපි සූදානම් කරලා